සියලුම දරුවන්ට තුනුරුවන්ගේ ආශිර්වාදය දෙවියන්ගේ දේව ආශිර්වාදය ලැබේවා කියලා සියලුම දරුවන්ටම ප්‍රාර්ථනා කරනවා. අපි අපේ දරුවන් සඳහා විශේෂ වැඩසටහන් මාලාවක් 2026 ජනවාරි මාසයේ සිට ආරම්භ කරන්නට සූදානම් වෙනවා. මේ වීඩියෝ එක කරන්නේ 2025 දෙසැම්බර් 19 වෙනි දින. එතකොට මේ වීඩියෝ එක අදම අප්ලෝඩ් වෙවි අපේ YouTube නාලිකාවට සහ TikTok ඒ සමාජ මාධ්‍යයටත් මේක අප්ලෝඩ් වෙනවා. එතකොට අපේ දරුවනි මම මීට පෙරදී අපේ දරුවන්ට රුවන්වැලි මහා සෑ වන්දනාව සම්බන්ධයෙන් වරම බල කරගන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් මම වීඩියෝ එකක් දැම්මා. එහෙම දැම්මට පස්සේ මට දරුවන් කිහිප දෙනෙක්ම කතා කරා ගුරුතුමනි අපිට තනිවම ගිහිල්ලා මෙවන් වූ ලස්සන පින්කමක් කරගන්න බෑ සහ ලොකු මුදලක් එහෙම වුණොත් අපිට තනියෙන් දරා ගන්න වෙනවා කියලා. ඉතින් ඒ වගේ දරුවන් ගණනාවක්ම අපිට කතා කරාට පස්සේ අපි තීරණය කරා අපිත් ඔබත් සමගම මේ වන්දනා ගමන් සඳහා කියන්නේ වරම් පූජාවන් සඳහා පැමිණෙන බව. මම බොහෝ වෙලාවට මුල් ස්ථානවලින් ඔය බෞද්ධ මුල් ස්ථානවලට මම පැමිණෙන්නේ නැතිම කෙනෙක්. එහෙමයි කියලා කියන්නේ මම මේ බුදුදහම අදහන්නේ නැtei කියන එක නෙවෙයි. මොකද ඇත්තටම අපි එනවනම් අපේ සම්පූර්ණ දවස් 2-3ක කාලයක් අපතේ යනවා වගේ දෙයක් වෙනවා. ලංකා වටේම තියෙන නිවාසවල ඒ වගේම තමයි දේවාලවල ආරක්ෂා කටයුතු දොස් කැපීම් වින කැපීම් වගේ දේවල් සිදු කරන්නට අපි පිටත් වෙනවා. ඒ නිසා අපිට එවන් ස්ථානයකට යන්න තරම් වේලාව මදි වෙලා ඉඩ ප්‍රස්තාව තියෙනවා. ඉතින් අපි තීරණය කරා ජනවාරි මාසයේදී අපේ දරුවන් සමග ජනවාරි මාසයේ සිට සියලුම මුල් ස්ථාන සඳහා මම පැමිණෙන බවට. ඉතින් ඒ සඳහා පුතේ අපි තනි එක්කෙනෙකුට වියදමක් දරා ගන්න අපහසු නිසාවෙන්ම තමයි මම මේ කටයුත්ත ආරම්භ කරන්නේ. සාමාන්‍යයෙන් ඔයාලා දන්නවා රුවන්වැලි මහා සෑය ගත්තාම එතන තියෙන ප්‍රබලම පූජාව වෙන්නේ ප්‍රබලතම පූජා විදිහට සලකන්නේ කංචුක පූජාව. කංචුක පූජාව කියලා කියන්නේ රුවන්වැලි මහා සෑයට අපි පලන්දනවා සිවුරක්. මේක හේවිසි නද මැද්දේ භික්ෂුන් වහන්සේලා සමග පවත්වන වූ කටයුත්තක්. ඉතින් ඒ වගේ පිළිවෙතක් තනියෙන් කරන්න ගියොත් සාමාන්‍යයෙන් ලක්ෂයකට අධික මුදලක් යනවා. එහෙම කරගන්න දරුවෝ නැතුවාම නෙමෙයි අපි දැන් මීට දවස් කිහිපයකට කලිනුත් අනුරාධපුරේ රුවන්වැලි මහා සෑයට ගිහිල්ලා ඒ වගේ පින්කමක් කරා තනියෙන් එක දරුවෙක් එකතු වෙලා. ඉතින් ඒ නිසා ඒ වගේ අර හැමෝටම කරගන්න හැකියාව නැහැ. ඉතින් අර අපි පවත්වනකොට ඒ වගේ පින්කමක් පවත්වනකොට කණ්ඩායමක් වශයෙන් පවත්වනකොට ඇත්තටම මුල මේ යන වියදම් ප්‍රමාණය හරි අඩුයි. ඊටාම අඩුයි ඒ වගේ මුල් ස්ථානයක එහෙම පින්කමක් කණ්ඩායමක් වශයෙන් කරනකොට. එතකොට
අපිට කණ්ඩායමක් වශයෙන් එකතු වුණොත් පුතේ ලොකු පින්කම් මාලාවක් මේ රුවන්වැලි මහා සෑයෙත් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසදීත් පවත්වන්න හැකියාවක් තියෙනවා. ඉතින් මම මේ සඳහා එක කණ්ඩායමක් සඳහා සිසුන් අවමය 20කුත් උපරිමය 50ක් වගේ එකතු කරගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ අවස්ථාව සඳහා සිද්ධ වෙන්නේ මෙන්න මෙහෙමයි. ඒ තමයි අපි රුවන්වැලි මහා සෑයට හිමිදිරි උදෑසනම කිරි ආහාර පූජාවක් පවත්වනවා. කිරි ආහාර පූජාවක් හිමිදිරි උදෑසන පවත්වලා ඉන්න අනතුරුව අපි එතන විශේෂ වූ පූජා කටයුත්තක් කරනවා. සෙත් පිරිත් කියලා ඥාතීන්ට පින් දීලා වරම් බලවෙන ආකාරයේ පින්කමක් අපි එතනදි කරනවා. ලස්සන්ට අපි බෝධි පූජා මාලාවක් කරලා බුදුන් වැඳලා රුවන්වැලි මහා සෑ රජාණන් වහන්සේ අභියස ඉඳලා අපි එවන් වූ අසිරිමත් පින්කමක් කරනවා. ඉතින් මේ සඳහා උපරිම ළමයි 20ක් 50ත් අතර වගේ තමයි එක කණ්ඩායමකට බඳවා ගන්නේ. එතකොට ඉන් පසුව ඒ පින්කමෙන් අනතුරුව භික්ෂුන් වහන්සේ නමක් වඩම්මනවා. ඒ භික්ෂුන් වහන්සේව වඩම්මලා ධර්ම දේශනාවක් කරනවා. කංචුක ධර්ම දේශනාවක්. දැන් අපි පහුගිය කාලවකවානුවල විහාරස්ථානවල කටිනානිසංස ධර්ම දේශනාවන් කරානේ. අන්න ඒ වගේ වූ දේශනාවක් ස්වාමින් වහන්සේ නමක් වඩම්මලා එම ස්ථානයේ අපි මේ කංචුක පූජාවේ ආනිසංස සහ එතනින් එහාට ධර්ම දේශනා වූ පින්කමක් පවත්වනවා. අපි දන්නවා බෞද්ධයන් විදිහට මේ ධර්ම ශ්‍රවණය කිරීම සහ මේ ධර්ම සාකච්ඡාව පැවැත්වීම කියලා කියන්නේ මහා ප්‍රබල පින්කම් මාලාවක්. ධර්මදේශනාවක් ශ්‍රවණය කිරීමත් ධර්මදේශනාවක් සඳහා අනුග්‍රහය ලබා දීමත් කංචුක පූජාවක් සහ කිරි ආහාර පූජාවක් එවැගේම ගිලම්පස පූජාවක් අටපිරිකර පූජාවක් අපි පවත්වනවා. එතකොට මේ සියලුම පින්කම් අපි ඔබගේ වරම බල වෙන්න තමයි සිදු කරන්නේ. මේ වරම් මාලාව නිසියාකාරව හරියාකාරව ඊ타ම ක්‍රමානුකූලව හදිස්සියට නෙමෙයි ඊ타ම ක්‍රමානුකූලව අපි සිදු කරන්නට නියමිත වෙනවා. එතකොට මේ විදිහට පින්කම් මාලාවක් අපි එදින දවසේදී සිදු කරන්නට නියමිත වෙලා තියෙනවා. මීට පෙර මාත් එක්ක ගිය දරුවෝ තනියෙන් ගිය දරුවෝ සහ මාත් එක්ක පෞද්ගලිකව සම්බන්ධ වෙච්ච දරුවෝ හිටියා. මං මේ වෙන තාක් දැනුවත් කිරීම මේ විදිහට කරලා නැහැ. මම මගේ වචනයට මාත් එක්ක සම්බන්ධ වෙච්ච දරුවෝ අද ලංකාව වටේම හොඳට දේවාල කරගෙන හොඳ කැඹුරුම් සහිතව ඉන්න දරුවෝ ඉන්නවා. ඉතින් එයාලව විකුණාගෙන කන්නේ නැහැ. සමහර අයන ගුරුතුමනි ඔබතුමා කරන වැඩ ටිකක් දාන්නකො අපි හරි ආසයි බලන්න කියලා දානවා. ඒක ආසාවද විශ්වාසයේ ගොඩනගා ගැනීමද කියන එක මම දන්නේ නැහැ පුතේ. හැබැයි මම කවදාකවත් එහෙම මිනිස්සුන්ව විකුණන් කන කෙනෙක් නෙවෙයි. එහෙම මිනිස්සුන්ගේ මූණවල් දාලා මිනිස්සුන් ඒ විදිහට අපහසුතාවයට පත් කරන්න මං හරිම අකමැති දෙයක්. මොකද අපිත් එක්ක පිරිමි දරුවෝ යනවා, ගැහැණු දරුවෝ යනවා, ඊට පස්සේ වැඩිමහල් ගැහැණු අය යනවා, පිරිමි අය යනවා. ඉතින් ඒ විශේෂයෙන්ම අපි ගත්තොත් ඒ අකමැතිම පිරිසක් ඉන්නවනේ. මේ දේවල්
හිමීට හදාගෙන හිමින් යන ගමනක් කැමති මිනිස්සු ඉන්නවනේ. ඇත්තටම අපි මෙහෙම එකක් කරනවා මෙහෙම කරනවා කියලා කිව්ව ගමන්ම ඇත්තටම සමහර මිනිස්සු වරන් හිර කරන්නත් ඉඩ තියෙනවා. ඇත්තටම කරගන්න හොඳම දේ තමයි හිමින් යන ගමන හදිස්සි වෙන්න හොඳ නැහැ. ඉක්මන් කොටයි කියලාත් ගම්මේම කතාවක් තියෙනවනේ පුතේ. අන්න ඒ වගේ තමයි. එතකොට ඔයාලට අර විදිහට අපේ මේ පූජාවන් සඳහා සම්බන්ධ වෙන්න පුළුවන්. එවිට විශේෂම දෙයක් තමයි එදිනට පැමිණෙන සියලුම දරුවන් වරම් පරීක්ෂාවක් සිදු කරගත යුතුයි. මොකද හරියට නිවැරදිව තමන්ගේ වරම මොකක්ද මොන විදිහටද අපි ගමනක් ආරම්භ කරන්න ඕනේ කියන එක අනිවාර්යයෙන්ම ඉස්සෙල්ලා අවබෝධයෙන් යුතුව ගන්න ඕනේ ගමන. මේක මේ ආවට ගියාට පූජාවල් තිබ්බට වරම් පූජාවල් තිබ්බට අහවල් පූජාව කරා කියලා වරම් බල වෙන්නේ නැහැ පුතේ. ඒකට අපි තාම ක්‍රමානුකූලව කරගන්න ඕන දෙයක්. පුළුවන් තරම් ඒ විදිහට වරම් මේ පරීක්ෂාවක් කරගෙන අපි වැඩේ ආරම්භ කරනවා නම් තවත් හොඳයි. ඒ කියන්නේ අපිට එතක අවබෝධයක් තියෙනවා මට තියෙන මේ වගේ වරමක් එහෙනම් මම දන්නවා මොන විදිහටද අපි කරන්න ඕනේ කියලා. මම රුවන්වැලි මහා සෑය ළඟදී ඔයාලව එකතු කරගෙන මම ඔයාලත් එක්ක කතා බහ කරනවා සහ එත්තිනට විශේෂ දේශනයක් පවත්වනවා වරම් මාලාව සම්බන්ධයෙන් සහ එතනින් එහාට අපි කොහොමද ගමනක් යන්න ඕනේ කියන එක සම්බන්ධයෙන් සෑම දෙනෙකුගේම ප්‍රශ්නවලට පිළිතුරු සපයනවා. සෑම දෙනෙකුගේම ළමයි 50ක් ආවත් 100ක් ආවත් ඒ 100 දෙනා ප්‍රශ්න 100ක් ඇහුවත් ඒ ප්‍රශ්න වලට මම අනිවාර්යෙන් උත්තර දෙනවා. එතකොට මේ පින්කම් මාලාව සඳහා අපි පළවෙනි පින්කම් මාලාව ආරම්භ කරනවා වරම් පූජාව ආරම්භ කරනවා ජනවාරි මාසයේ ආරම්භ කරනවා. ජනවාරි මාසයේ අපි 20 හරි ජනවාරි 20 වගේ අපි ආරම්භ කරනවා අපේ පළවෙනි වරම් පූජාව. එතකොට ඒ රුවන්වැලි මහා සෑයට ඒ ළමයි සියලුම දෙනාම තමන්ගේ පෞද්ගලික වියදමින් පැමිණෙන්න ඕන. අපිට ඇත්තටම කිව්වොත් එහෙම හැමෝම එක් කරගෙන යන තරම් වූ වටා පිටාවක් නැහැ. ඒ නිසා අපි ජනවාරි 20 වගේ දාගමු පළවෙනි පින්කම සඳහා. එතකොට ඔයාලා පෞද්ගලික වියදමින් රුවන්වැලි මහා සෑය ළඟට එන්න ඕනේ. ලංකාවේ කොහේ ඉන්නවද දන්නේ නැහැ නේ. ඔය අනුරාධපුරේ පොළොන්නරුව මහියංගනය දඹුල්ල මාතලේ නුවර ඔහොම වටේ පිටේම ඉන්නවනේ දරුවෝ. ඒ නිසා අපිට යාළුව එක තැනකට ගෙන්නනවට වඩා ලේසි තමන්ගේ ඒ පොඩි වියදමක් දරාගෙන කෙලින්ම රුවන්වැලි මහා සෑය ළඟටම එදිනට පැමිණෙන එක. අපි පැමිණිය යුතු ස්ථානය සහ පැමිණෙන්න ඕන ආකාරය පිළිබඳව දැනුවත් කිරීම කරන්නම් ඒ කිට්ටු වෙලා. එතකොට ඔයාලට ඊටාම පුංචි මුදලකට ඒ සියලුම පින්කම් සඳහා සහභාගී වෙන්න පුළුවන්. එතකොට ඒ සඳහා එක්කෙනෙකුගෙන් අපි මුදල වශයෙන් සාමාන්‍යයෙන් අපි තක්සේරු කරොත් රුපියල් දහසක් හරිද රුපියල් 10000ක වගේ මුදලක් එක්කෙනෙක් සඳහා වියදම් වෙනවා. මොකද කංචුක පූජාවට අපි මුදල් බඳින්න ඕනේ සහ දේශකයන්න් වහන්සේට අවශ්‍ය කරන පිරිකර ලබා දෙන්න ඕනේ. එතකොට දේශකයන් වහන්සේට අපි අටපිරිකර පූජා කරන්න ඕනේ. ඒ වගේම මූල්‍යමය පිරිකර පූජා කරන්න ඕනේ. ඒ හේතුව නිසා අපිට එතනදී මුදලක් වියදම් වෙනවා. සහ එතනදී අපි අපේ දරුවන් සඳහා එතනදී කරන ධර්මදේශනාව සඳහා සහ ඒ දේශනා සඳහා සියල්ලමට සඳහා තමයි අපි මේ මුදලක් අය කරන්නේ. එතකොට අපි
දරුවෝ ප්‍රමාණය වැඩි වෙන තරමට ඇත්තටම ඔයාලට වාසි වැඩි. ඒ හින්දා ඔයාලගේ දන්න අඳුරන එහෙම තව පිරිස ඉන්නවනම් එකතු කරගන්න සහ සම්බන්ධ කරවන්න මාව. එතකොට මගේ WhatsApp නම්බර එක ඔයාලගේ මේ වීඩියෝ එකේ දිස් වෙනවා ඇති. එතකොට ඒ නම්බරයට මැසේජ් එකක් දාන්න, කෝල් එකක් දාන්න. ඊට පස්සේ අපි වැඩිදුර විස්තර කතා කරගමු. ඉතින් පුළුවන් තරම් පිරිස එකතු කරගන්න තරමට ඔයාලට වාසිය වැඩි. ඒ වගේම තමයි තමන් තනිවම අටපිරිකර ගත යුතුයි. හැම කෙනෙක්ම අටපිරිකරක් ඔයාලට රුපියල් 2000කට වගේ අපිට අරගන්න පුළුවන් රුවන්වැලි මහා සෑයෙන්. ඒක අපි කතා බහ කරගෙන ඒක ඔයාලට අරන් දෙන්නම්. ඒ වගේම තමයි එතනදී ඔයාලට ගිලම්පස ටික අපි හදනවා. ඒ වගේම තමයි අපි කිරි ආහාර ටික අපි හදනවා. ඉතින් ඒවා පිළියෙල කරගන්නත් අපිට පිරිසක් අවශ්‍ය වෙනවා. ඉතින් ඒකට දායක වෙන්න කැමති දරුවෝ ඉන්නවනේ, ඒකට උදව්පදව් කරන්න කැමති දරුවෝ ඉන්නවනම් අපිට කතා කරන්න. මේ කිරි ආහාර සාදන්නත් ගිලම්පස හදන්නත් අපිට පිරිස අවශ්‍ය වෙනවා. ඒ නිසා ඒකට අපි මහා ලොකු පිරිසක් නෙමේ, තාම අඩු ප්‍රමාණයක් අපි එකතු කරගන්නේ. ඔයාලට 20 වෙනිදා දින අපි පූජාව කරනවා නම් 19 වෙනිදා දින ඇවිල්ලා අපිත් එක්ක සම්බන්ධ වෙන්නත් පුළුවන්. එතකොට අපිත් එක්ක පූජා කටයුතු ඒ ටික කරගන්න, ඒ ටික සකසා ගන්න පවාලට එතකොට උදව්පදව් කරන්න පුළුවන්. ඒකට කැමති අය දායක වෙන්න පුළුවන්. ඒ කියන්නේ දායක වෙනවා කියන්නේ මේ ශ්‍රමයෙන් දායක වෙන්න පුළුවන්. එතකොට හැම කෙනෙක්ටම කිරි ආහාර පාත්‍රයක් සහ ගිලම්පස හැමෝටම පූජා කරන අවස්ථාව ලැබෙනවා. අටපිරිකරක් තමා තනිවම ලබා ගත යුතුයි. සහ තමන්ගේ පෞද්ගලික වියදම් තමා දරා ගන්න ඕනේ. ඒකත් මං කියන්න එපා. මොකද මේ නැත්තම් හැමදේම අපෙන් බලාපොරොත්තු වෙන්න එපා පුතේ. එතකොට පෞද්ගලික වියදම් ඔයාලා දරා ගන්න, කෑම බීම වියදම් ඒවා ඔයාලා තනියෙන් දරා ගත යුතුයි. ඊට පස්සේ අපි බලමු පිරිස වැඩි වෙනකොට අපිට කෑම දෙන්න හැකියාව තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් පිරිස 50ක් විතර වගේ එනවා නම් අපිට කෑම බීම දෙන්නත් හැකියාවක් තියෙනවා. හරි. එතකොට එතනින් එහාට ගියාට පස්සේ පුතේ මේ ඒ ඉඳුන් හිටුන් ඔයාලා ඉන්නවා නම් ඒවට ඔයාලා වෙන් කරගන්න පුළුවන් ඒ ස්ථාන වලින්. කොහොම නමුත් අපේ ගානේ අපි ඔයාලට කිරි ආහාර පාත්‍රේ සහ ගිලම්පස පූජා කරන්න අවස්ථාව ලබා දෙනවා. ඔයාලගේ ගෙදරින් පිරිස එක් කරගෙන ඉන්න පුළුවන්, ප්‍රශ්නයක් නැහැ. මොකද ඔයා තනියෙන් එන ගමනක් නිසා ගෙදර මුළු පවුලම ආවත් අපිට ප්‍රශ්නයක් නැහැ. හරි. අනිවාර්යයෙන්ම වරන්දරුවා අර මුදලක් තනිවම දරාගත යුතුයි. එතකොට අර තව ඔයාලගේ පවුලේ හැම ඥාති හැම එනවා නම් එයාලට කැමති නම් කටුන චීවර කියන්නේ කංචක පූජාව සඳහා දායක වෙන්න පුළුවන්. සහ එතන අපි හේවිසි කණ්ඩායමට අපි මුදල් බැර දෙන්න ඕනි. කංචක පූජාවට මුදල් බැර කරන්න ඕනි. ඒ නිසා මේ වගේ ලොකු මුදලක් අපිට වියදම් වෙනවා. ඉතින් කැමති දරුවන්ට ආරාධනා කරනවා මේ පින්කම සඳහා සහභාගී වෙන්න. අපි ලස්සන්ට පූජාවන් කටයුතු කරමු. අපි ඒ ටික ලස්සන්ට කරගනිමු. ඉතින් මල් සීලම දේවල් අපි ලබා දෙනවා. මල්, ඊට පස්සේ කිරි ආහාර, ගිලම්පස මේ හැම දෙයක්ම ලබා දෙනවා. අටපිරිකරේ විතරයි ඔයා තනියෙන් ගන්න ඕනේ අර අපිට ලබා දෙන මුදලට අමතරව. හරිද? එතකොට මෙවන් වූ වටිනා වූ පින්කමක් අපේ දරුවන්ට කරගන්න ලැබෙනවා කියලා කියන්නේ ඇත්තටම ඉතාමත් ප්‍රබල අවස්ථාවක්. මේක මගහැරව ගන්න එපා. අපි රුවන්වැලි මහා සෑයටත් කිරි ආහාර පූජා කරනවා. ඒ වගේම ජයශ්‍රී මහා බෝධීන් වහන්සේටත් කිරි ආහාර පූජා කරනවා. එතකොට ඔයාලට ස්ථාන දෙකටම කිරි ආහාර පාත්‍ර දෙකක් හම්බ වෙනවා. හරි. එතකොට අපි වැඩිදුර පිළිබඳ විස්තර පිළිබඳ අපි වෙනම සාකච්ඡා කරගමු. මේ වීඩියෝ එක තවත් දික් කරන්න බෑ. සම්බන්ධ වෙන්න කැමති දරුවෝ ටික මට මැසේජ් එකක් දාන්න. අපි වරම් පරීක්ෂාවන් කටයුතු සිද්ධ කරනවා. ඒ සිද්ධ කරලා තමයි අපි ඒ ගමන සඳහා එකතු කරගන්නේ. ඒක අංක 1 අපේ ප්‍රධාන අරමුණ. මොකද අපි දෙයක් අවබෝධයෙන් කරන්න ඕනේ. නැත්නම් ආවට ගියාට කරලා වැඩක් නැහැ.
එතකොට අපේ මේ දවස්වල පිළියන්දල දේවාලයේ අලුත් වැඩියා කරමින් පවතින්නේ. ඒ නිසා වරම් පරීක්ෂාවල් සියලුම දේවල් ඔන්ලයින් තාක්ෂණය හරහා කරනවා. ඔයාලට ජනවාරි මාසයේදී අපේ පිළියන්දල දේවාලයට පැමිණලා ඒ කටයුත්තට දායක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට අපේ ගිණුම් අංකවලට දායක වෙලා ඒ වැඩේ කරගෙන යන්න පුළුවන්. එහෙනම් වැඩිදුර විස්තර අපි කතා කරගමු. අපිට මැසේජ් එකක් දාන්න කතා කරන්න අපි මේ පූජාව ලස්සනට කරමු. එහෙනම් අපේ ළමයි ඔක්කොටම තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා. දෙවියන්ගේ දේව ආශිර්වාදය ලැබේවා. කරන කියන කටයුතු සෑම දෙයක්ම සර්වා ප්‍රකාරයෙන් යුතුව සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.